ආයිබෝවන් සුබෝදෑසනක් මේ යසෝරා සජීවී ප්‍රවෘත්ති විකාශයයි මම දැහැන්‍යා ශනාලි ප්‍රථමයෙන් පුවත් සිරස්තල යසෝදරාවේ 180 වසරක අභිමානවත් සැමරුම පාසල් සජීව ප්‍රවෘත්ති කලා ඉතිහාසයට තවත් පිටුවක් එක් කරන යසෝදරාවියන් පාසල් ප්‍රවෘත්ති කියන විදිය වෙනස් කළ සහෝදර පාසල් වලින් යසෝදරාවියන්ට සුබ පැතුම්. දැන් පුවත් සවිස්තරාත්මකව ශ්‍රී ලංකාවේ පළමු නේවාසික බාලිකා පාසල වන යසෝදරාව අද 180 වන සංවත්සරයේ සමරනවා. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහන් රසක් ක්‍රියාත්මකයි. 1846 වසරේ එංගලන්තයේ බැප්ටිස් මිෂනාරි සංගමේ මූලිකත්වයෙන් බැප්ටිස් කාන්තා නේවාසික පාසල ලෙස විදුහල ආරම්භ කෙරෙනවා. පළමු විදුහල්පතිනිය ලෙස ඩේවිස් මහත්මිය කටයුතු කළ අතර ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව නේවාසික බාලිකාවන් 12 දෙනෙක්. 1914 වසරේ පළමු ලෝක සංග්‍රාම සමයේදී විද්‍යාලය බැප්ටිස් බාලිකා පාසල ලෙස ඉදිරියට පවත්වාගෙන ගිය අතර පසු කාලීනව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ බාලිකා විද්‍යාලයක් බවට පත් වුණා. 1961 වසරේදී රජයට පවරාගත් විද්‍යාලයේ 1962 වසරේ පළමු රජයේ විදුහල්පතිනිය ලෙස විමලා ද සිල්වා මහත්මිය පත් වුණා. සෑම අංශයකින්ම යසෝදරාවියන් කැපී පෙනෙන සේවාවක් ඉටු කර තිබෙනවා. වර්තමානයේද සෙසු බාලිකා පාසල් අතර කැපී පෙනෙන ස්ථානයක් යසෝදරාවට හිමි වී තිබෙනවා. විදුහලේ වත්මන් විදුහල්පතිනිය වන්නේ නිලූකා සමන් කුමාරිගුරු මෑණියන්. යසෝදරා විද්‍යාලය පාසල් සජීවී ප්‍රවෘත්ති විකාශයක් අද ආරම්භ කළා. සමාජ මාධ්‍ය ඔස්සේ ඒ විකාශය කෙරෙනවා. යසෝදරා ප්‍රවෘත්ති ලෙසයි එය සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වන්නේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පූර්ණ තාක්ෂණික මඟ පෙන්වීම ඔස්සේ මෙය ක්‍රියාත්මකයි. විදුහල්පති නිලූකා සමන් කුමාරිගුරු මෑණියන්ගේ මඟ පෙන්වීම යටතේ අප පාසලේ ප්‍රවෘත්ති විකාශය ක්‍රියාත්මක කරනවා. ඊට අවශ්‍ය ප්‍රායෝගික සැසි පසුගියදා පැවැත්වුණා. වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදීන් බිහි කිරීම මෙහි අරමුණයි. දැන් යසෝදරා ප්‍රවෘත්ති මැදිරියට අප විද්‍යාලයේ විදුහල්පතිනි නිලූකා සමන් කුමාරිගුරු මෑණියන් පැමිණ සිටිනවා. ආයිබෝවන් විදුහල්පතිතුමියනි. ආයිබෝවන් පුතේ. වසර 180ක ඒ අභිමානවත් සංවත්සරයේ සමරන අද දිනේ යසෝදරා විද්‍යාලය තවත් පියවරක් ඉදිරියට තබමින් යසෝදරා සජීවී ප්‍රවෘත්ති විකාශය ආරම්භ කරනවා. ඉතින් විදුහල්පතිතුමියනි මෙවන් සුවිශේෂී දිනයක මම ඔබතුමියගෙන් දැනගන්නට කැමති ඔබතුමියගේ ඒ වටිනා අදහස. ඔව් පුතේ මම හිතන්නේ පාසලක් කියන්නේ දරුවන්ට පොතේ පතේ දැනුමට අමතරව කුසලතා ආකල්ප වර්ධනයට තෝතැන්න. ඉතින් මම හිතන්නේ මේ ප්‍රවෘත්ති විකාශන ඒකකය කියලා කියන්නේ අප විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ කොහොමත් තාමත් ප්‍රබල ඒකකයක් විදිහට ක්‍රියාත්මක වන අතරතුරේදී මම හිතන්නේ ජාතික රූපවාහිනියත් එක්ක එකතු වෙලා කරන මේ ප්‍රවෘත්ති විකාශන ඒකකයේ මගින් දරුවන්ට sannivedanaya නිම්මල්ලු පුළුල් කරමින් මම හිතන්නේ ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. පාසල් මට්ටමින් එහාට ගිහිල්ලා ජාතික මට්ටමට ජාත්‍යන්තර මට්ටමට තමන්ගේ sannivedana හැකියාව ප්‍රචලිත කරන්න හොඳ අවස්ථාවක් ලැබුණු අවස්ථාවක් විදිහට දකින්න පුළුවන් මේ අවස්ථාව. ඉතින් මේ අවස්ථාවේ දරුවන්ට තාක්ෂණික දායකත්වය ලබා දීමින් නිවැරදි මඟ පෙන්වීම කරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මේ අවස්ථාවේදී සමස්ත ප්‍රජාව වෙනුවෙන් කෘතවේදීව අගය කරනවා. බොහොම ස්තුතියි විදුහල්පතිතුමියනි. ආයිබෝවන්. යසෝදරා ප්‍රවෘත්ති ප්‍රකාශයට පාසල් සජීවී ප්‍රවෘත්ති පෙරගමන්කරුවන් සිය සුබ පැතුම් එක් කර සිටිනවා. ශ්‍රී ලංකාවේ දෙවන බාලිකා පාසල් සජීවී ප්‍රවෘත්ති විකාශය ලෙසයි යසෝදරා ප්‍රවෘත්ති සනිටුහන් වන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම පාසල් සජීවී ප්‍රවෘත්ති විකාශය ආරම්භ කළේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයයි. කොළඹ සුජාතා බාලිකාව ප්‍රථම බාලිකා සජීවී විකාශය ආරම්භ කළා. මෙම පාසල් දෙකම සිය ප්‍රවෘත්ති විකාශය පුරා වසරක් විකාශය කරනවා. මෙරට ප්‍රථම ඒකාබද්ධ සජීවී ප්‍රවෘත්ති විකාශයටද හිමිකම් කියන්නේ මෙම පාසල් දෙකයි.
කොළඹින් බැහැර ප්‍රථම පාසල් සජීවී ප්‍රවෘත්ති විකාශය කෑගොළ විද්‍යාලය පසුගියදා ආරම්භ කළා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සියලු ප්‍රවෘත්ති විකාශ සඳහා පූර්ණ තාක්ෂණික මඟ පෙන්වීම් සිදු කරනවා. මොකද අවුරුදු 180ක් පැරණි කොළඹ ප්‍රධාන පෙළේ පාසලක් මේ 20 වෙනි සඳුදා මේ වැනි වැඩසටහනක් සංවිධානය කිරීම ආරම්භක නියම පාසල විදියට අපිට සුභාශිංසනයක් ගෙනීමට විශේෂ වගකීමක් තියෙනවා කියලා මම හිතන්නේ. ඒ නිසා යසෝදරා බාලිකාවියන්ට විදුහල්පතිතුමියට මේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. රූපවාහිනී සංස්ථාවත් එක්ක එකතු වෙලා මේ කරන කාර්යභාරය වෙනුවෙන්. මෙහිදී අංකුර මාධ්‍යවේදීන් බිහි කිරීමට අවශ්‍ය මූලික දැනුම, මූලික හැකියාව, ඒ වගේම මේ ප්‍රාග්ඥය මේ සියල්ල ලබා ගන්නට පුළුවන් වෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ස්තුතිවන්ත වෙනවා. තාක්ෂණික දැනුම, ඒ වගේම ඒ මූලික ඒ අනිකුත් නිවේදන හැකියාවන් සහ අනිකුත් හැම දැනුමක්ම ඒ පාසල් වලට පෝෂණය කරමින් ලංකාව පුරා මේ කටයුත්තට දායක වෙමින් සිටින මොහොතක ඔවුන්ට ස්තුතිවන්ත වීම මගේ යුතුකමක් විදිහටයි විශ්වාස කරනවා. කොළඹ යශෝදරා බාලිකා විද්‍යාලයේ 180 වෙනි සංවත්සරය වෙනුවෙන් කොළඹ සුජාතා බාලිකා විද්‍යාලය සුභාශිංසන එක් කරනවා. ඒත් එක්කම අද දින ආරම්භ කරන යශෝරා සජීවී පාසල් පුවත් විකාශය සඳහා කොළඹ සුජාතා බාලිකා විද්‍යාලයේ සියපත ප්‍රවෘත්ති කණ්ඩායමේ සහ විද්‍යාලයේ සියලුම දෙනාගේ සුභාශිංසන මේ සමග පිරිනමනවා. ඉතින් පාසල් දෙකම කොළඹ කලාපයේ පිහිටා තිබෙන බාලිකා පාසල් දෙකක්. මේ පාසල් අතරින් අප විද්‍යාලය තමයි ප්‍රථම බාලිකා පාසල සියපත ප්‍රවෘත්ති විකාශය ආරම්භ කරපු. ඉතින් සංවේදනයේ පෙරගමන් කරුවන් වූ අප විද්‍යාලයත් සමග එක්සිත්ව කටයුතු කරන ලෙස යශෝදරා බාලිකා විද්‍යාලයට ආරාධනා කර සිටිනවා. සියවසේ ප්‍රවෘත්ති කලාවේ ප්‍රවණතාවයෙන් ජය ගන්නට කොළඹ යශෝදරා විද්‍යාලය ජාතික රූපවාහිනිය හා එක්ව ඔවුන්ගේ සජීව ළමා ප්‍රවෘත්ති විකාශය ආරම්භ කිරීම නියමිතයි. ඒ වෙනුවෙන් කොළඹින් පිටත එවන් වූ ප්‍රවෘත්ති විකාශයක් ආරම්භ කර ප්‍රථම සහ එකම පාසල හැටියට කෑගල විද්‍යාලයේ උණුසුම් සුබපැතුම් යශෝදරාවියන් වෙත පුද කරන්නට කැමැතියි. ශ්‍රී ලංකාවේ මාධ්‍ය දැවැන්තයෙකු සහ මෙරට ප්‍රධානතම රාජ්‍ය නාලිකාව වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ගිහාන්ද සිල්වා මහතා දැන් යසෝදරා ප්‍රවෘත්ති මැදිරියට පැමිණ සිටිනවා. ආයුබෝවන් සභාපතිතුමනි. වසර 180ක ඒ අභිමානවත් සංවත්සරයේ සමරමින් යසෝදරා විද්‍යාලය තවත් පියවරක් ඉදිරියට තබමින් යසෝදරා සජීවී ප්‍රවෘත්ති විකාශය අද දිනේ මෙලෙසින් ආරම්භ කරනවා. ඉතින් සභාපතිතුමනි, මෙවන් සුවිශේෂී දිනයක මම ඔබතුමාගෙන් දැනගන්නට කැමති අද දිනේ පිළිබඳව ඔබතුමාගේ වටිනා අදහස. ඔව්, ඇත්තටම දුවේ අද දිනේ තමුන් අපේ යශෝදරා බාලිකා විද්‍යාලය 180 වෙනි උපන් දිනය සමරනවා. ඉතින් පළමු කොටම මම සියලුම යශෝදරා බාලිකාවේ වර්තමාන දරු දියණියන්ට වගේම ආදි ශිෂ්‍යාවන් සියලු දෙනාටම සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම හිතනවා අවුරුදු 180ක් උපන් දිනය සමරන අවස්ථාවේදී ලැබෙන්න ඕන ඉතා හොඳම උපන් දින තෑග්ගක් හැටියට යසෝරා පුවත් විකාශය මම දකිනවා. එතකොට ජාතික රූපවාහිනිය හැටියට අපි කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කිව්වම ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න පුළුවන් ඕන කෙනෙකුට දැන් තියෙන තාක්ෂණයේ තියෙන දියුණුවත් එක්ක. හැබැයි ජනමාධ්‍යකරණය කියන්නේ ඊට වඩා එහාට ගියපු පුළුල් වගකීම් සහගත ආචාර ධාර්මික නිවැරදි තොරතුරු වේගවත්ව ලබා දෙන ක්‍රියාවලියක් මේ නූතන ලෝකයේ. එතකොට ජාතික රූපවාහිනියේ මාමල නැන්දලා යසෝරා පුවත් ඉදිරිපත් කරන ඔයාලට එයාලගේ අත්දැකීම්, දැනුම, අවබෝධය සහ අනාගත ලෝකයට කොහොමද ජනමාධ්‍ය වේදයේ ඉස්සරහට අරන් යන්නේ කොහොමද කියන දැනුම බෙදා දීවි. ඒ එක්කම මම විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මේක ආරම්භ කරන්නේ වෙබ් පුවත් විකාශයක් හැටියට ජාතික රූපවාහිනිය දැනටමත් සැලසුම් සකස් කරලා තියෙනවා මේ දුවලට මේ වගේම තවත් පාසල්වල මේ විදිහේ ඒකක ක්‍රියාත්මක වෙන දුවලා පුතාලට ජාතික නාලිකාව ජාතික රූපවාහිනිය හරහා රටටම තමුන්ගේ පාසල්වල පුවත්
විකාශය කරන්න අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම සභාපතිතුමනි පාසල් පද්ධතිය තුළ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් ජාතික රූපවාහිනිය වශයෙන් ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඇත්තටම මම අර මුලින් කිව්වා වගේම ජනමාධ්‍ය වේදයට කියන්නේ හුදු වාර්තාකරණයෙන් එහාට ගිහිල්ලා මාධ්‍ය වේදියෝ හැටියට ඉදිරියට එනකොට අපිට මේ වෙලාවේ තොරතුරු තාක්ෂණය සහ තාක්ෂණයේ තියෙන දියුණුවත් එක්ක දුස්තොරතුරු වැරදි තොරතුරු සමාජගත වෙන ප්‍රවණතාවයන් වැඩි. එතකොට අපි මේක හරහා බලාපොරොත්තු වෙන්නේ පාසල් පද්ධතියේදීම ජනමාධ්‍යකරණයට ප්‍රවිෂ්ඨ වෙන දරුවන්ට දුවලා පුතාලට ඒකට අදාළ වෙන වටිනාකම් මොනවද? ඒක ඇතුලේ අපි වෘත්තියක් හැටියට පවත්වාගෙන යන්න ඕනේ ආචාර ධර්ම මොනවද? ඒ වගේම තමුන් පුද්ගලිකව පවත්වාගෙන යන්න ඕනේ ආචාර ධර්ම මොනවද? වගේ දේවල් අපි බේස් එකක් හැටියට පාසල් පද්ධතියදීම ලබා දීම හරහා අපි බලාපොරොත්තු වෙන අනාගතයේදී අපේ රටේ මාධ්‍යකරණය ඉතා ඉහළ මට්ටමකින් පවත්වාගෙන යනවා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. ආයුබෝවන් සභාපතිතුමනි. අද දිනට නියමිත යසෝරා ප්‍රවෘත්ති විකාශය මෙතනින් සමාප්තයි. ඔබ සැමට සුබ දවසක්. ආයුබෝවන්.